ආයුබෝවන් ළමයි. අද මම කතා කරන්නේ ඔයාලත් එක්ක සාමාන්‍ය පෙළ විභාගයේ 2022-23 අවුරුද්දේ ආපු ප්‍රස්ථාර ගණන. මේ ප්‍රස්ථාර ගණනේ දීලා තියෙන ශ්‍රිතය y සමානයි 4 ධන 2x ඍණ x වර්ග කියන ශ්‍රිතය. ඒ ශ්‍රිතයේ අගය වගුව එක හිස්තැනක් දීලා තියෙනවා. ඒ හිස්තැන තමයි x සමානයි 2 වන විට y හි අගය. එතකොට ඒ කොටසේ පළවෙනි කොටස විදිහට y වල අගය හොයන්න තියෙනවා. x වලට 2 ආදේශ කරලා. එහෙනම් පළවෙනි කොටසේ x වලට 2 ආදේශ කරලා y අගය 4 දෙවරක් 2 ධන 4යි ඍණ 2 වර්ගය ඍණ 4යි ධන 4ට ඍණ 4 සොළු වෙලා ගිහිල්ලා y සමානයි 4 කියන උත්තරය ඇවිල්ලා තියෙනවා. ඊළඟට මෙම අගය ආදේශ කරලා සුදුසු පරිමාණයකට අනුව ප්‍රස්ථාරය අඳින්න ඕනි. ප්‍රස්ථාර කොලේ අඳින්නේ මෙන්න මේ x අක්ෂයේ කැපෙන ලක්ෂ දෙකක් තියෙනවා. අන්න ඒ ලක්ෂ දෙකේ අගයන් දෙක හොයාගන්න නැත්නම් විදිහක් නැහැ. මම බෝඩ් එකේ ඇඳලා තියෙනවා ඔයාලට මේ ගාන සාකච්ඡා කරන්න ඕන නිසා. ප්‍රස්ථාරයක x වර්ගය ඍණ වන විට ප්‍රස්ථාරය අපිට ලැබෙන උපරිමයක් සහිත පරාවලයක්. එතකොට මේ උපරිමයක් සහිත පරාවලයේදී ශ්‍රිතය වැඩිවන අගේ පරාසය කියලා කියන්නේ මෙන්න මේ වම් පැත්තෙන් අපි පටන් ගන්න ශ්‍රිතය. එතකොට ශ්‍රිතය මෙතන ඉඳන් මෙතෙන්ට වැඩි වෙනවා. හැබැයි y අක්ෂයේ ඍණ කොටසේදී ශ්‍රිතය ඍණව වැඩි වේ කියනවා. අපි y අක්ෂයේ ධනවන කොටසේදී ශ්‍රිතය ධනව වැඩි වේ කියනවා. ඊළඟට උපරිම අගයට ආවට පස්සේ ආපහු මෙතන ශ්‍රිතය අඩු වෙනවා. එතකොට ශ්‍රිතය අඩු වෙනවා. හැබැයි කලින් වගේම y අක්ෂයේ ධනවන විට ශ්‍රිතය ධනව අඩු වේ. y අක්ෂයේ අගය ඍණ වෙන විට ශ්‍රිතය ඍණව අඩු වේ. ඒතර අපිට මේ B කොටසේ පළවෙනි කොටස කියන්නේ 1ට වඩා වැඩි y හැබැයි 4ට වඩා අඩුයි කියලා. එහෙනම් ධන 1 මෙතන තියෙනවා ධන 4 මෙතන තියෙනවා y වල අගය. ධන 1 ඉඳලා ශ්‍රිතයට කඩිරක් ඇඳ ගන්න. දැන් මෙතනදී අපි තෝරගන්න ඕනේ ශ්‍රිතය අඩු වෙන කොටසේ x වල අගය පරාසය තමයි අහන්නේ නා. ශ්‍රිතය අඩු වෙන කොටස තමයි අපි මෙතනදී ලකුණු කරගන්න ඕන. එහෙනම් ධන 1 ඉඳලා ශ්‍රිතයට කඩිරක් ඇඳලා එතන ඉඳලා ආපහු x අක්ෂයට ඇඳ ගන්න කොයි මේ කඩිරක් ඇඳ ගන්න කොයි සංඛ්‍යාවටද ඒක අදාළ වෙන්නේ කියලා. ඊළඟට ධන 4 දිත් කඩිරකින් ශ්‍රිතය දක්වා ඉරක් ඇඳලා එතන ඉඳලා ආපහු x අක්ෂය දක්වා කඩිරක් ඇඳලා එතන x අක්ෂය අගයත් ලබා ගන්න. ඊට පස්සේ අන්නේ අගය පරාසය තමයි අපි ලියන්න ඕනේ. එතකොට x වල අගය පරාසය කියන්නේ 2ට වඩා වැඩි x හැබැයි 3ට වඩා අඩු කියන මෙන්න මේ කොටසෙත් තමයි ওই කියන අගය පරාසය තියෙන්න ඕනේ. ඊළඟට දෙවෙනි කොටස ශ්‍රිතය y සමානයි b ඍණ a ඍණ x වර්ග ආකාරයෙන් ප්‍රකාශ කරන්න. එහෙනම් මෙතන y සමානයි b වලට හැමතිස්සෙම එන්නේ මෙතන මේ ආකාරයට තිබුණොත් මෙතන තියෙන ශ්‍රිතේ උපරිමයක් සහිත නිසා මෙතන උපරිම අගය තමයි මෙතෙන්ට ආදේශ වෙන්නේ. මේක අවමයක් සහිත වුණා නම් ඒ කියන්නේ x වර්ග කියන එක ධන වුණා නම් අපිට ලැබෙන්නේ අවමයක් සහිත පරාවලයක්. අවමයක් සහිත පරාවලයක් වුණා නම් මෙතනට ආදේශ වෙන්න ඕනි අවමය. මෙතනදී උපරිමයක් සහිත නිසා මෙතන b වලට ආදේශ වෙන්න ඕනි ධන 5. ඊළඟට a ඍණ x වර්ග. මෙතන a වලට ආදේශ වෙන්න ඕනි මෙන්න මේ සමමිති අක්ෂයේ ගමන් කරන රේඛාවේ x වල අගය. එතකොට සම්මිති අක්ෂයේ ගමන් කරන්නේ මෙන්න මේ හැරොම් ලක්ෂය හරහා. එතකොට ඒ කියන්නේ x සමානයි 1 හරහා තමයි සම්මිති අක්ෂයේ ගමන් කරන්නේ. එහෙනම් සම්මිති අක්ෂයේ ගමන් කරන x වල අගය තමයි මෙතන a වලට ආදේශ කරන්නේ. එතකොට මෙතන සමීකරණය ලැබෙනවා y සමානයි 5 ඍණ 1 ඍණ x වර්ග කියන සමීකරණය ලැබෙනවා. ඊළඟට කියනවා වර්ගජ සමීකරණයේ ධන මූලයෙහි අගය. එතකොට ප්‍රස්ථාරය ස්ථාන දෙකකදී y අක්ෂයේ ශ්‍රිතය මගින් x අක්ෂයේ ඡේදනය කරනවා. ස්ථාන දෙකකදී ඡේදනය කරනවා. අන්නේ ඡේදනය කරන ස්ථාන දෙකට අපි කියනවා මූල කියලා. එතකොට මෙතන ඍණ පැත්තේ මේ ඡේදනය වෙන තැනට කියනවා ඍණ මූලය. ධන පැත්තේ x අක්ෂයේ ධන පැත්තේ ඡේදනය කරන මූලයට කියනවා ධන මූලය කියලා. එතකොට මේ මූල දෙකෙන් අපිට කියන්නේ ධන මූලය ලියන්න කියලා. දැන් මේ අගය අපිට ප්‍රස්ථාර කුලයේ අඳින්න ඕනේ නැත්නම් මේ අගය නිවැරදිව අපිට ගන්න අමාරුයි. මේක මෙතන ප්‍රස්ථාරය ඇඳනම් 3 ධන මූලය එන්නේ y සමානයි බිඳුවේහි ධන මූලය එන්නේ 3.2 දී. මෙතන කැපෙන්නේ 3.2 දී. එතකොට මෙතන තව දෙයක් තමයි තේරුම් ගන්න ඕනේ. මෙතන x අක්ෂයේ උඩනේ තියෙන්නේ. එතකොට මෙතන y වලගේ බිඳුවයි හැමතිස්සෙම. එතකොට මූලයේ සලකනකොට මූලයේ ආදේශ වෙනව නම් හරි මූලයේ ගන්නව නම් එතනදී y කණ්ඩාංකය හැමතිස්සෙම බිඳුවයි මේ x අක්ෂයේ උඩ තියෙන්නේ මේ ඡේදන ලක්ෂ දෙක. එතකොට y සමානයි බිඳුව කියලා කියන්නේ මේ x අක්ෂයේ උඩදී තමයි මේ ඡේදන ලක්ෂය තියෙන්නේ. එතකොට අන්නේ ඡේදන ලක්ෂයට තමයි මූලය කියලා කියන්නේ. එතකොට ධන මූලය මේ විදිහට 3.2 කියලා හොයාගන්න පුළුවන්. ඊළඟට කියනවා
ඒ ඇසුරෙන් මූල 5 සඳහා අගයක් ලබා ගන්න කියලා. එහෙනම් මේ සමීකරණේ y වලට බිඳුව ආදේශ කරන්න. ඊට පස්සේ ඍණ 1 ඍණ x වර්ග කියන කොටස සමාන ලෝකණයෙන් එහා පැත්තට ගියාම ධන 1 ඍණ x වර්ග එනවා. ඊට පස්සේ දෙපසම වර්ගමූලය අරගෙන x වලට ධන මූලය ආදේශ කරලා අරගෙන තියෙනවා මූල 5 සමානයි 2.2 කියලා උත්තරේ. ඊළඟට අපි තවත් ප්‍රස්ථාර ගානකින් හමු වෙමු.